මා ප්‍රියත පුලී මා සිතුරුවනි මා අනුරචනී මා සිලුලු පුලී ඔබමයි මා හසකු. අපේ ජීවිතවල විවිධ බලාපොරොත්තු තියෙනවා. මම මෙහෙම අනාගතේ ජීවත් වෙන්න ඕනි කියලා හීනමවන් ඉන්නවා. ඉතින් මේ හීනවලට යන්න පුංචි පුංචි දේවල් වලින් පටන් ගන්න. පුංචි පුංචි පියවරවල් ඔයාව ලොකු තැනකට අරන් යයි. මේ වීඩියෝ එකෙන් පේන්නේ මං රජරට කැම්පස් එකේ ඉඳී. එහෙ ලස්සන තැන් වීඩියෝ කරගත්ත ඒවා. ඒක හරිම ලස්සන යුනිවර්සිටි එකක්. ඒකේ ඉන්න අයත් හරි ආදරණීයයි. ඉගෙන ගන්න හොඳ ෆැසිලිටිස් උත් තියෙනවා. මං හරි ආසයි එහෙ ඉන්න. අවුරුදු 3මාරක් වගේනේ ඉන්න ලැබෙන්නේ. ඒත් මේ දවස්වල යුද ගැටුම් නිසා එක ප්‍රශ්න ඇති වෙලානේ ලංකාවටත්. ඉතින් අපේ යුනිවර්සිටි එකේ ලෙක්චර් දැන් තියෙන්නේ ඔන්ලයින්. ගෙදර ඉඳන් කරන්න වෙනවා. ලෙක්චර්ස් ඔන්ලයින් කරනකොට හොඳ නරක දෙකක් තියෙනවා. ඕන තැනක ඕන වෙලාවක ඇටෙන්ඩ් වෙන්න පුළුවන්. ඇවිදින වෙලාව ඉතිරි වෙනවා. රෙකෝඩින් එහෙම ලැබෙන නිසා ඒත් බලන්න පුළුවන්. වියදම අඩුයි. ඒ වගේම නරක දේවලුත් තියෙනවා. ෆේස් ටු ෆේස් නැති නිසා උමනාවෙන් අහන් ඉන්න. එතකොට ටෙක්නිකල් ඉෂුස් ඇති වෙන්න පුළුවන්. බාධා ඇති වෙන්න පුළුවන්. සෙල්ෆ් මොටිවේෂන් එකක් ඕන. සෞඛ්‍ය ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් පෞද්ගලිකව ගත්තම ලෙක්චර්ස් ඔන්ලයින් කරද්දී මට නම් හරි කම්මැලි. නිදිමත හැදෙන වෙලාවලුත් එනවා. ඇසුත් රිදෙනවා. රස්න නිසා ඔළුවත් රිදෙන වෙලාවකට. ඉතින් මේ දේවල් අපි හැමෝටම වගේ මුහුණ දෙන්න වෙන දේවල්නේ. මේ දේවල් වලට විසඳුම් තියෙනවා. 20-20-20 රූල් එක. ඒ කියන්නේ විනාඩි 20ක් ස්ක්‍රීන් එක දිහා බලන් ඉඳලා තප්පර 20ක් අඩි 20ක් ඈත තියෙන දෙයක් දිහා බලන් ඉන්න එක. එතකොට පුටුව ස්ක්‍රීන් එක හරියට පහසු වෙන විදිහට ඇඩ්ජස්ට් කරගන්න ඕන. පැය එකමාරකට සැරයක් පුටුවෙන් නැගිටලා චුට්ටක් ඇවිදින්න. ස්ක්‍රීන් ලයිට් එක අඩු කරගන්න. උදේ හවස පහසු වෙලාවක ෆිසිකල් එක්සර්සයිස් කරන්න. නැත්නම් එක තැන ඉඳලා අන්තිමේදී ලොකු වෙයි. වතුර බෝතලයක් ළඟ තියාගෙන පැය භාගෙන් භාගයට බොන්න. බඩගිනි හැදෙනවා වගේ නම් හෙල්දි ස්නැක්ස් ටිකක් තියාගන්න පුළුවන්. නිදිමතත් යනවා එතකොට. පුළුවන් තරම් ඇක්ටිව් පාටිසිපන්ට් වෙන්න. නෝට්ස් ලියන ගමන් අහන් ඉන්න. මේ වගේ ටිප්ස් භාවිතා කරලා බලන්න. ඔයාලටත් හීනවලට යන්න ජීවිතේ දිනන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අද වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. හැමෝටම පොතේ සීත මිටියාවතේ